හරි රීඩ් එල්ලෙන් මේ රයිට් එල්ලෙන් වල වෙනස කියන්නම් දැම්මා මම මෙතන රයිට් හරි රයිට් එල්ලෙන් වලයි රීඩ් එල්ලෙන් වලයි රීඩ් එල්ලෙන් සහ රීඩ් කිව්වා හරි රීඩ් කිව්වහම පෙන්න කර යනවා මම මෙතන මගේ නම ටයිප් කරනවා ශරිත් මම පේලි දෙකකට ටයිප් කරන්නේ ඒ කියන්නේ මට පේලි දෙකකට පේන්න ඕන නිසා මේ වගේ දිල්හා හරිද ඔන්න මම රීඩ් කරා රීඩ් එල්ලෙන් දාලා ප්‍රෝග්‍රෑම් එක නවත්තගෙන තියෙන්නේ ඔන්න මම රන් කරනවා දැන් එරර්ස් නෑ දැන් මට ප්‍රශ්නේ මොකද්ද මම මේක ලිව්වේ පේලි දෙකකට ගන්න නමුත් මට උත්තරය ආවේ තනි පේලියකට හරිද මේ පේලි දෙක වෙන් කරන්නේ එල්ලන්ගේ එනම් උඩ පේලියට දාගන්න පුතේ රයිට් එල්ලන් කියලා එතකොට තමයි මේ කර්සක නෙක්ස් ලයින් ගිහිලා තියන්නේ එතකොට තමයි මෙයා පේලි දෙක වෙන් කරන්න හරි නම ප්‍රෝග්‍රෑම් රන් කරනවා ඇතින චරිත් දිල්හාන් පේලි දෙකට එතකොට රයිට් එල්ලෙන් වල වෙනස තමයි එයා කර්සක ඊළඟ පේලිට අරගෙන යන්නේ එල්ලෙන් වලින් දැම යට ගන වැඩන්නෑ අපට එල්ලෙන් කරන්න තොට රීඩ් එල්ලෙන්න්නගෙන් තමයි මේක එන්ට එක ඔබනක ගැන නෙක්ස් ලයින් එකට අපි අරගෙන යනක ප්‍රෝග්‍රෑම් එක තියාගෙන ඉන්න යාගේ අරන පෙන්නගෙන ඉන්න යාගේ දෙවැනි ප්‍රෝග්‍රෑම් එක ඔබට තියන